ආයිබෝවන් දුවේ පුතේ අද අපි ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ 2026 සිසු සවිය ප්‍රශ්න පත්‍ර අංක 4 එක පත්‍රය සාකච්ඡා කරන්නයි. අපි බලමු අපිට ලැබිලා තියෙන්නේ මොන වගේ ප්‍රශ්නද කියලා. අංක 1 මල් වට්ටි 4ක රූප පහක් A B C D E මගින් දැක්වේ. ඒවා අතරින් එකම මල් වට්ටි දැක්වෙන රූප දෙක මොනවාද? ඒ කියන්නේ පුතේ මල් වට්ටි පහක් තියෙනවා A B C D කියලා. අපෙන් අහන්නේ එකම වර්ගයේ මල් වට්ටි තියෙන්නේ මොන රූපවලද කියලා. දැන් මේ වගේ ප්‍රශ්නයක පුතේ උත්තර භාවිතා කරන එක තමයි වඩාත්ම පහසු. අපි බලමු පළවෙනි උත්තරේ A සහ C. A සහ C උත්තරවල පුතේ මල් ගණනත් සමානයි, වට්ටියත් ඒ වගේම තියෙනවා. ඔව් එතකොට ඒ උත්තරේ ගන්න පුළුවන්. අපි අනිත් උත්තර දෙකත් බලමු පොඩ්ඩක් සංසන්දනය කරලා. A සහ E. A සහ E ගත්තොත් පුතේ E මල් වට්ටියේ අර මල් වට්ටියේ කට කොටසේ රේඛාවක් අඩුයි. ඒ නිසා AE සමාන වෙන්නේ නැහැ. C හා D බලමු. C හා D උත්තරවලත් C සහ D උත්තරවල අර D මල් වට්ටියේ මලේ මැද කොටස මැද රවුම වගේ කෑල්ල නෑ. ඒ කියන්නේ C සහ D කියන උත්තර දෙක ගන්නත් බෑ. එහෙනම් උත්තරේ 1. අංක 2 A රූපයට සමාන රූපයක් ලබා ගැනීමට B රූපයේ සිදු කළ යුතු වෙනස්කම් ගණන කීයද? ඒ කියන්නේ පුතේ A රූපයට සමාන විදියට B රූපය හදන්න B රූපයේ කළ යුතු වෙනස්කම් මොනවද කියලා අහන්නේ. අංක 1 පුතේ අර A රූපයේ තියෙන ඔරලෝසුවේ වට කෑල්ල B රූපේ නෑ. ඊට පස්සේ අර මේස උඩ තියෙන සැනිටයිසර් බෝතලේ වගේ එකේ ස්ටිකර් එක මැද තියෙන ස්ටිකරේ නෑ. ඊට පස්සේ අර මේසෙට යටින් පොඩි රෙදි කෑල්ලක් වගේ වැටලා තියෙනවා ඒක නෑ. ඊට පස්සේ මේසෙට එහා පැත්තේ තියෙන රවුම් උපකරණයක් තියෙනවා. ඒ උපකරණේ මැද තියෙන රවුම් වගේ කෑල්ල නෑ. එතකොට පුතේ ඒ රූපයට වඩා ඒ රූපයට සමාන රූපයක් කරන්න නම් B රූපයේ වෙනස්කම් 4ක් කරන්න ඕනේ. ඒ කියන්නේ උත්තරේ අංක 2. තුන්වෙනි ප්‍රශ්නේ මුලින් දී ඇති රූපේ සකස් කිරීම සඳහා රූප කොටස් 3ක් අතුරෙන් කුමන කොටස් දෙක යොදාගත යුතුද? අපිට දීලා තියෙන පොතේ ගහක කොට පින්තූරයක්. ඒ පින්තූරේ හදාගන්න කොයි කොටස් දෙකද ඕනේ කියලා අපෙන් අහන්නේ. මේකෙත් පොතේ උත්තර භාවිතා කරන එක තමයි වඩාත්ම ලේසි. අපිට දීලා තියෙනවා C සහ D. C සහ D පුතේ අර ගහේ කැපුම් දාරේ අර තුඩවල් දෙක වගේ. එතකොට C සහ D මේ තුඩවල් දෙක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඒ උත්තරේ ගන්න බෑ. A සහ B. A සහ B බෑ පුතේ දෙකේම තියෙන්නේ ගහේ අර කොළ වගේ තියෙන කොටස් දෙකක්. ඒ නිසා ඒ දෙක ගැලපෙන්නේ නැහැ. හැබැයි BC කිය අර ගහේ කැපුම් මුහුණතයි C කැපුම් මුහුණතයි B කැපුම් මුහුණතයි එක ගැලපෙනවා. ඒ කියන්නේ උත්තරේ අංක 3. 4 මෙම කවියෙන් කියවෙන අදහස සමග වඩාත් හොඳින් ගැලපෙන්නේ කුමක්ද? කතා නොකර හඬ නගයි, අත් දෙකකින් මඟ පෙන්වයි, උදේ සිටන් රෑ වෙනතුරු හැමෝටම උදව් කරයි. එතකොට පුතේ අත් දෙකකින් මඟ පෙන්වන උදේ සිටන් රෑ වෙනතුරු හැමෝටම උදව් කරන්නේ පුතේ ඔරලෝසුව. අංක 5 පහත රූපයේ ඇති මේස් අතුරෙන් එකිනෙක ගැලපෙන මේස් යුගලය කීයක් එකවරකදී වෙන් කරගත හැකිද? මේකේ පුතේ මේස් ගොඩක් තියෙනවා. මේකේ වඩාත් පහසුම වැඩේ තමයි දැන් අපි මේස් ජෝඩු තෝරගන්න තියෙන්නේ. අපි එකම වගේ මේස් ජෝඩු වලට අංක දාගත්තා නම් වඩාත් ලේසි. මෙන්න මේ විදිහට අපි අංක කරමු. අංක 1 මෙන්න මේ දෙක අංක සමානයි අංක 1. ඊට පස්සේ මෙන්න මේ දෙක එක ළඟ තියෙන දෙක සමානයි. ඒකට අපි දානවා 2. ඊට පස්සේ මෙන්න මේ විදිහට 3 4 ගැලපෙනවා. 5 එකිනෙකට සමානයි. ඒකත් ගැලපෙනවා. 6 මේ මේස් දෙකත් එක වගේ ගැලපෙනවා. එතකොට පුතේ අපිට මේස් කුට්ටම් 6ක් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ උත්තරේ අංක 2. 6 පහත සඳහන් සංඛ්‍යා රටාව අනුව හිස්තැනට තිබිය යුතු සංඛ්‍යාව තෝරන්න. ඒක හරිම ලේසි පුතේ. සංඛ්‍යා රටාවක් තියෙනවා. ත්‍රිකෝණාකාර ත්‍රිකෝණයේ ඇතුලේ ඉලක්කම් 3ක් තියෙනවා. ඒකේ උත්තරේ ලැබෙන්නේ මෙන්න මේ විදිහට. 5 වරක් 3 15යි. 5න් 3ක් අඩු වෙච්චාම පුතේ 2යි. 15ට 2ක් එකතු වෙච්චාම උත්තරේ 17යි.
දෙවෙනි රූපේ 6 වරක් 3 18යි 6න් 3ක් ගියොත් 3යි 18යි 3යි 21යි. අතවරක් 4 32යි 8න් 4ක් ගියොත් 4යි 32යි 4යි 36යි. ඒතර උත්තරේ 36. ඒ කියන්නේ දෙවෙනි උත්තරේ. අංක 7 ඒ රූපයේ දැක්වෙන ආකාරයට චතුස්තලය එහි සඳහන් කඩ ඉරිදිගේ කොටස් දෙකකට වෙන් කරන ලදී. එසේනම් B කොටසේ ඇති ත්‍රිකෝණාකාර මුහුණත් ගණන කීයද? ඔයාලා දන්නවා චතුස්තලයේ මුහුණත් 4ක් තියෙනවා. දැන් මේ දීලා තියෙන චතුස්තලයේ අර කඩ ඉරිදිගෙන් කපපුවාම පුතේ ඒ කැපුම් මුහුණතෙත් ලැබෙන්නේ අපිට ත්‍රිකෝණාකාරයක්. ත්‍රිකෝණාකාර හැඩයක්. ඒ කැපුම් මුහුණත කැවුනට පස්සේ පුතේ අපිට තව ඒ කැපුම් මුහුණතේ ත්‍රිකෝණයයි යට තියෙන ත්‍රිකෝණයයි විතරයි අපිට පේන්නේ. එතකොට අපිට සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන් ත්‍රිකෝණ ගාන වෙන්නේ ත්‍රිකෝණ දෙකයි. ඒ කියන්නේ උත්තරේ අංක 2. අංක 8 එකිනෙකට ගෑවෙනසේ පෙට්ටි කිහිපයක් පහත දැක්වේ. ඒ අනුව මුහුණත් අනෙක් පෙට්ටි සමග අවම ගැටීමක් දැකිය හැකියමින් කුමන පෙට්ටියේද? ඒ කියන්නේ පුතේ පෙට්ටි කීපයක් අපිට දීලා තියෙනවා. අපෙන් අහන්නේ අවම ගැටීමක් තියෙන පෙට්ටිය. කියන්නේ එක පෙට්ටියක් අනිත් පෙට්ටිය වල ගෑවෙන අඩුම ප්‍රමාණයක් තියෙන මොන පෙට්ටියද කියලා අහන්න. දැන් අපි බලනවා දීලා තියෙන උත්තරවලට අදාළ ඒ පෙට්ටිය තවත් පෙට්ටි කීයක ගෑවෙනවද කියලා බලාගත්තා නම් අපිට ලේසි. අපි බලමු අංක 1 D. D කියන පෙට්ටිය පුතේ E පෙට්ටියෙත් ගෑවෙනවා. A B C කියන පෙට්ටියෙත් ගෑවෙනවා. H කියන පෙට්ටියෙත් ගෑවෙනවා. F කියන පෙට්ටියෙත් ගෑවෙනවා. G කියන පෙට්ටියෙත් ගෑවෙනවා. ඒ කියන්නේ D පෙට්ටිය පුතේ පෙට්ටි 7ක ගෑවෙනවා. ඊළඟට බලමු අපි H. H පෙට්ටිය ගෑවෙනවා පුතේ E පෙට්ටියේයි D පෙට්ටියේයි C පෙට්ටියේයි F පෙට්ටියේයි G පෙට්ටියේ. හරි. එතකොට ඒකේ පුතේ H කියන පෙට්ටිය පෙට්ටි 5ක ගෑවෙනවා. ඊළඟට අපි බලමු E පෙට්ටිය. E පෙට්ටිය ගෑවෙන්නේ පුතේ D පෙට්ටියේ ගෑවෙනවා. H පෙට්ටියේ ගෑවෙනවා. එතකොට E කියන පෙට්ටිය ගෑවෙන්නේ තවත් පෙට්ටි දෙකක. එතකොට අනෙක් පෙට්ටි සමග අවම ගැටීමක් තියෙන අඩුවෙන්ම ගෑවෙන්නේ පුතේ E කියන පෙට්ටිය. ඒ කියන්නේ උත්තරේ අංක 3. 9 පහත දැක්වෙන කතිර එකිනෙකට යා කරමින් ලබාගත හැකි උපරිම සමචතුරස්‍ර ගණන කීයද? දැන් පුතේ මෙතන කතිර 9ක් තියෙනවා. මේ කතිර අපිට මෙන්න මේ විදියට මුලින්ම අපි යා කරමු. මම ඒක රතු පාට ඉරකින් පෙන්නනවා. දැන් පුතේ රතු පාට ඉර යා කරපුවාම අපිට එතනද බලා ගන්න පුළුවන් සමචතුරස්‍ර. එතන තියෙනවා 1 2 3 4. ඊට පස්සේ ලොකු එකත් එක්ක සමචතුරස්‍ර 5යි. ඊට පස්සේ පුතේ මෙන්න මේ මැද තියෙන කතිරයා කරලා අපිට මැදිමුත් තව සමචතුරස්‍රයක් හදා ගන්න පුළුවන්. එතකොට ඒ සමචතුරස්‍රයත් එක්ක සමචතුරස්‍ර 6යි. දැන් ගොඩක් ළමයි හිතන්නේ මේකේ 5යි කියලා. 5යි නෙමෙයි පුතේ. මේකේ තව මැදිමුත් එකක් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ සමචතුරස්‍ර 6ක්. ඒ කියන්නේ උත්තරේ අංක 2. 10 ක්‍රිකට් පුහුණු වීම සඳහා එක්තරා දිනයක දේශාන් රුවන්ට වඩා මිනිත්තු 15ක් ප්‍රමාද වී පැමිණියේය. එහෙත් ඔහු දනුකට වඩා මිනිත්තු 10ක් කලින් පැමිණියේය. දේශාන් පෙරවරු 8:30ට පුහුණු වීම කටයුතු සඳහා පැමිණෙන්නේ නම් රුවන් සහ දනුක පුහුණු වීම සඳහා පැමිණි වේලාව පිළිවෙලින්. දැන් පුතේ මුලින්ම අපි ළමයි තුන්දෙනාගේ නම් ලියා ගන්නවා. දේශාන්, රුවන්, දනුක. දැන් අපිට ගාන කියලා දෙනවා දේශාන් එන්නේ පෙරවරු 8:30ට. අපි නිසා එයාගේ වෙලාව 8:30යි කියලා ලියනවා. ඊට පස්සේ ආයෙ අපි ගානේ මුලට යන්. ගානේ මුල තියෙන පුතේ දේශාන් රුවන්ට වඩා මිනිත්තු 15ක් ප්‍රමාද වී පැමිණෙන්නේ. දේශාන් එන්නේ පුතේ රුවන්ට වඩා මිනිත්තු 15ක් ප්‍රමාද වෙලාලු. එහෙනම් දේශාන් 8:30යි නම් රුවන් ඊට කලින් විනාඩි 15ක් එනවා. ඒ කියන්නේ පුතේ 8:15යි. ඒත් එකම කියනවා එහෙත් දනුකට වඩා මිනිත්තු 10ක කලින් දේශාන් එනවලු. දනුකට කලින් මිනිත්තු 10ක් දේශාන් එනවා කියන්නේ දේශාන් 8:30ට එනවා කියන්නේ දනුක එන්නේ තවත් ඊට මිනිත්තු 10ක් ගියාට පස්සේ. ඒ කියන්නේ 8:30ට මිනිත්තු 10ක් එකතු වෙච්චාම 8:40යි. ඒ කියන්නේ රුවන් එන්නේ පෙරවරු 8:15ට, දනුක එන්නේ පෙරවරු 8:40ට. ඒ කියන්නේ පුතේ පළවෙනි උත්තරේ. 11
දී ඇති කොටු දැලෙහි සෑම තීරුවකම සහ පේලියකම අගේ 22ක් වන පරිදි 6, 8, 10, 12 යන ඉලක්කම් යොදා කොටු දැල සම්පූර්ණ කළ යුතුය. ඒ අනුව A සහ B අක්ෂර වලට අදාළ තිබිය යුතු සංඛ්‍යා දෙක වන්නේ. ඉගෙන පුතේ මේ කොටු දැලෙහි හැම් පේලි දෙකක් තියෙනවා. පේලියක් තියෙනවා සහ තීරුවක්. ඒතර මෙන්න පේලිය මේ විදිහට, තීරුව මේ විදිහට. ඒතර පේලිය සහ තීරුවේ තියෙන ඉලක්කම් වල එකතුව 22ක් එන්න ඕන. දැනටම බලන්න පේලියේ අංක 2 තියෙනවා. එතකොට තව කොටු දෙකක් තියෙනවා. ඒ කියන්නේ 20න් දෙකක් ගියාම පුතේ 22න් දෙකක් ගියාම 20යි. ඒ කියන්නේ පේලියේ ඉතිරි ඉලක්කම් දෙකේ 20 හදන්න ඕන. දැන් මේ අපිට දීලා තියෙන්නේ 6යි 8යි 12යි 10යි කියන ඉලක්කම් හතරක්. ඒතර 20 හදාගන්න මේ ඉලක්කම් හතරේ ලේසිම ක්‍රමය තමයි පුතේ 12 සහ 8. ඒ නිසා මම B කියන තැනට 12 දානවා අනිත් කොටුවට 8 දානවා. එතකොට මේ පැත්තේ පුතේ 22 හරි. දැන් බලමු තීරුවේ. තීරුවේ පුතේ දැනටම අපිට ඉලක්කම් දෙකක් බීලා තියෙනවා 4යි 2යි. 24යි 2 එකතු වෙච්චාම 6යි. 22කින් 6ක් ගියාම පුතේ 16යි. කියන්නේ 16 කියන ඉලක්කම් දෙක හදන්න පුළුවන් 10 සහ 6. 10 සහ 6 කියන ඉලක්කම් දෙක. ඒ නිසා අපි ඒ කොටුවට 10 දානවා උඩ කොටුවට 6 දානවා. එහෙම දාපුවම පුතේ පිළිවෙලින් A සහ B කියන කොටුවලට එන්නේ A කොටුවට එන්නේ 10 B කොටුවට එන්නේ 12. ඒ කියන්නේ පුතේ තුන්වෙනි උත්තරේ. අපි යන් ඊළඟ ප්‍රශ්නයට 12. බසයට සිටින පිරිමි මගීන් සංඛ්‍යාව එහි සිටින ගැහැණු මගීන් සංඛ්‍යාව මෙන් 3 ගුණයක් වේ. තවත් ගැහැණු 4 දෙනෙකු බසයට නැගුණහොත් බසයේ සිටින පිරිමි සංඛ්‍යාව සහ ගැහැණු සංඛ්‍යාව සමාන වේ. එවිට බස් රථයේ සිටින මුළු මගීන් සංඛ්‍යාව කීයද? දැන් පුතේ අපිට ගැටලුවේ දීලා තියෙනවා බස් රථයේ ඉන්න පිරිමි මගීන් සංඛ්‍යාව ගැහැණු මගීන් සංඛ්‍යාව මෙන් 3 ගුණයයිලු. එහෙනම් පුතේ අපි මෙහෙම ලියා ගන්නවා ගැහැණු පිරිමි කියලා ලියනවා. ඒ කියන්නේ පුතේ එක ගැහැණු කෙනෙක් ඉන්නවනම් පිරිමි 3 දෙනයි. ගැහැණු දෙන්නෙක් හිටියොත් පිරිමි 6යි. ගැහැණු 3 දෙනෙක් හිටියොත් පිරිමි 9යි. දැන් මෙහෙම ඉන්න බස් රථේ තවත් ගැහැණු 4 දෙනෙක් බසයට නැගුණොත් බස් රථයේ සිටින පිරිමි සහ ගැහැණු සංඛ්‍යාව සමාන වෙනවලු. දැන් පුතේ මෙන්න මෙතන බලනකොට ගැහැණු දෙන්නයි පිරිමි 6යි. එතකොට ගැහැණු සහ පිරිමි අතර පරතරය වෙනවා 6න් 2ක් ගියොත් 4යි. එතකොට තවත් ගැහැණු 4 දෙනෙක් බස් එකට නැංග කියන්නේ 2ට 4ක් ඉවෙච්චාම 6යි. පිරිමි සංඛ්‍යාවත් 6ක් ඉන්නවා. එතකොට ගැහැණු සහ පිරිමි ප්‍රමාණය සමානයි. එතකොට බස් රථයේ සිටින මුළු සංඛ්‍යාව වෙන්නේ 6යි 6යි එකතු වෙච්චාම පුතේ 12යි. ඒ කියන්නේ උත්තරේ අංක 2. බලන්න පුතේ ඊළඟ එක නාමල්ගේ නිවස පිහිටා ඇත්තේ කසුන්ගේ නිවසට නැගෙනහිරින්. කසුන්ගේ නිවස පිහිටා ඇත්තේ රශීන්ගේ නිවසට නැගෙනහිරින්. ඒ අනුව දැන් අපි ඔය කියලා තියෙන විදිහට ඒ ගෙවල් ටික තියෙන හැටි ආකාරය පුතේ ඇඳගමු. නාමල්ගේ මෙන්න පුතේ නාමල්ගේ තියෙන ගෙදර තියෙනවා. නාමල්ගේ නිවස පිහිටලා තියෙන කසුන්ගේ නිවසට නැගෙනහිරින්. ඒ කියන්නේ නාමල්ගේ නිවස තියෙන කසුන්ගේ නිවසට නැගෙනහිරින්. ඒ කියන්නේ නාමල්ගේ ගෙදර ඉඳලා බලපුවම කසුන්ගේ ගෙදර තියෙන්නේ බටහිර පැත්තේ. ඊළඟට කියනවා කසුන්ගේ නිවස පිහිට ඇත්තේ රශීන්ගේ නිවසට නැගෙනහිරින්. කසුන්ගේ ගෙදර තියෙන්නේ පුතේ රශීන්ගේ ගෙදරට නැගෙනහිරින්. එහෙනම් කසුන්ලා ගෙදර බයිඳලා බලපුවම රශීන්ගේ ගෙදර තියෙන්නේ බටහිර. එතකොට මෙන්න මේ විදිහට තමයි ගෙවල් පෙළිය තියෙන්නේ. රශීන්ගේ ගෙදර, ඊට පස්සේ කසුන්ගේ ගෙදර, ඊට පස්සේ නාමල්ගේ ගෙදර. දැන් දීලා තියෙන ප්‍රකාශ පොඩ්ඩක් කියවලා බලමු. 1. නාමල්ගේ නිවස පිහිටා ඇත්තේ රශීන්ගේ නිවරට නැගෙනහිරින්. නාමල්ගේ ගෙදර තියෙන්නේ රශීන්ගේ ගෙදරට නැගෙනහිර දිශාවෙන්. ඒකට ඒ ප්‍රකාශය හරි. 2. රශීන්ගේ නිවස නාමල්ගේ නිවස ආසන්නයේ පිහිටා ඇත. රශීන්ගේ නිවස පුතේ නාමල්ගේ නිවසේ ආසන්නයේ පිහිටලා නැහැ. නාමල්ගේ නිවස ආසන්නයේ තියෙන කසුන්ගේ නිවස. ඒකට ඒ ප්‍රකාශය වැරදි. 3. රශීන්ගේ නිවස කසුන්ගේ නිවසට වඩා නාමල්ගේ නිවසට ළඟය. රශීන්ගේ නිවස කසුන්ගේ නිවසට වඩා නාමල්ගේ නිවසට ළඟය. එහෙම ළඟ වෙන්නේ නැහැ පුතේ. රශීන්ගේ නිවසට ළඟම නිවස වෙන්නේ කසුන්ගේ නිවස. ඒකට ඒ ප්‍රකාශය වැරදි. ඒකට හරි උත්තරය වෙන්නේ අංක 1. බලන්න පුතේ 14 කොටුව තුල බෝල යොදා ඇති ආකාරය අනුව හිස්තැන්
ඉස්කොටුවට ගැලපෙන පිළිතුර. ඒකේ පුතේ අපි උඩ පේලියම ගත්තොත් ඒකේ පුතේ එක කොටුවක ඉඳලා ඊළඟ කොටුවට යද්දි කළු පාට බෝලයක් අඩු වෙනවා. දෙවෙනි පේලියෙත් එහෙමයි. කළු පාට බෝලයක් ඊළඟ කොටුවට යද්දි අඩු වෙනවා. එහෙනම් තුන්වෙනි පේලියෙත් කළු පාට බෝල දෙකක් තියෙනවා. ඔක්කොම සුදු පාට බෝල දෙකක් තියෙනවා. එහෙනම් ඒ කළු පාට බෝලෙන් එක කළු පාට බෝලයක් අඩු කරපුවාම උත්තරේ එන්නේ අංක 3. ඊළඟට යම් පුතේ අපි 15 තියෙන්නේ පහත දැක්වෙන්නේ කුඩා ගණක එකතු කර සාදන ලද රූපයකි. මෙම රූපයේ නිල් පාට තීන්ත ආලේප කර ඇති අතර රූපේ තුන් පැත්තක් පමණක් තීන්ත ආලේප වූ කැට ගණකයි. ඒ කියන්නේ පුතේ මේ රූපේ මේ හැඩේ වටේට නිල් පාට තීන්ත ගන්නවා. තීන්ත ගාලා මේ කැට වෙන් කරපුවාම තුන් පැත්තක තීන්ත ගෑවුණු කැට කීයක්ද කියලා තියනවාද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට මෙන්න මේ විදිහට මම රතු පාටින් පෙන්වන ගණකවල තුන් පැත්තක් මම නිල් පාටින්ම පෙන්වන්නම් අපිට. නිල් පාටින් පෙන්වන ගණකවල පැති තුනක තීන්ත ගෑවෙනවා. එතකොට මෙන්න පුතේ මේ රූපයේ උඩම තියෙන ගණක හතර ගෑවෙනවා. ඊට පස්සේ මෙන්න මේ යට තියෙන ගණක හතරක් ගෑවෙනවා. ඊට පස්සේ මෙන්න මේ මේසේ මත ස්පර්ශ වන ඒ කොන් හතරේ හතරක් ගෑවෙනවා. එතකොට පුතේ 4යි 8යි 12යි. ඒ කියන්නේ උත්තරේ 12. 16 නුවන් ඔහුගේ 10 වන උපන්දිනයේ සැමරුවේ දැනට අවුරුදු 2කට පෙරය. එදිනට නයනිගේ වයස අවුරුදු 4ක් විය. ඒ අනුව නුවන්ගේ හා නයනිගේ වයස පිළිබඳව නිවැරදි ප්‍රකාශය තෝරන්න. කියන පුතේ අපිට දැන් දීලා තියෙනවා නුවන් ඔහුගේ 10 වන උපන්දිනයේ සැමරුවේ මීට අවුරුදු 2කට පෙරලු. ඒ කියන්නේ පුතේ මීට අවුරුදු 2කට පෙර නුවන්ට අවුරුදු 10යි කියන්නේ දැන් 10ට 2ක එකතු වෙච්චාම 12යි. ඊට පස්සේ අපිට කියනවා නුවන් අවුරුදු 10 වෙනි උපන්දිනයේ සමනනකොට නයනිගේ උපන්දිනේ 4යි. ඒ කියන්නේ පුතේ නයනිගේ දැන් වයස 6යි. දැන් දීලා තියෙන ප්‍රකාශ වලට යන්න. 1 අද නුවන්ගේ වයස නයනිගේ වයස මෙන් දෙගුණයකි. අද පුතේ නුවන්ට අවුරුදු 12යි නයනිට අවුරුදු 6යි. එතකොට අද නුවන්ගේ වයස නයනිගේ වයස මෙන් දෙගුණයකි. 6යි හරි පුතේ. නයනි 6යි නුවන් 12යි කියන්නේ 6 වරක් 2 12යි. ඒක හරි. දෙවෙනි ප්‍රකාශයට යම්. අද නයනිට වඩා අවුරුදු 3කින් වැඩි මහල්ය. ඒක වෙන්නේ නැහැ පුතේ. දෙදෙනාගේ වයස් පරතරය තියෙන්නේ 6යි. ඒක හැම අවුරුදු දෙකම ඒ 6 වෙනස් වෙන්නේ නැහැ. ඒකට ඒ කියන්නේ ප්‍රකාශය වැරදි. ඒ කියන්නේ පුතේ දැන්ට අවුරුදු 2කට කලිමුත් 10න් 4ක් ගියම වයස පරතරය 6යි. දැන්මුත් 12න් 6ක් ගියම 6යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒකට ඒ ප්‍රකාශය වැරදි. 3 තව අවුරුදු 5කින් නයනිගේ වයස අවුරුදු 10ක් වේ. දැන් පුතේ නයනිගේ වයස 6යි. තව අවුරුදු 5ක් කියන්නේ 6යි 5යි 11යි. එතකොට 10ක් වෙන්නේ නැහැ. එතකොට උත්තරේ අංක 1. අංක 17 පුතේ ආශා රවීෂා නිසාම් විසල් දිලුම් යහළුවෝ වෙති. විසල් උසින් අඩුම ළමයාය. ආශා විසල්ට වඩා උසය. ඇය උසින් දෙවෙනියාය. දිලුම් ආශාට වඩා උසය. නිසාම් විසල්ට වඩා උසය. නමුත් රවීෂාට වඩා මිටිය. මොවුන් උසානුව පෙළගැස්සූ විට මැදින්ම සිටින්නේ කවුද? දැන් පුතේ මේ වගේ ප්‍රශ්නයක් හඳුනනකොට ලේසිම ක්‍රමය තමයි අදාළ ළමයින්ගේ නම් ටික ලියලා ඒ ළමයින්ගේ නම් වලට අදාළ ඉලක්කමක් ලියාගන්න එක. දැන් අපි මුලින්ම එහෙනම් ආශා රවීෂා නිසාම් විසල් කියලා ලියලා. ඊට පස්සේ පුතේ ගානේ මුලට යන් විසල් උසින් අඩුම ළමයා. ඒ කියන්නේ පුතේ මෙතනින් ළමයින්ගේ පොඩිම කොටම ළමයා තමයි විසල්. ඒ නිසා අපි යාදාම සෙන්ටිමීටර් 50යි. ආශා විසල්ට වඩා උසයිලු. ආශා කියන කෙනා පුතේ විසල්ට වඩා උසයිලු. ඇය උසින් දෙවෙනියයි. ඒ කියන්නේ මෙතන ඉන්න ආශා අනිත් ළමයින්ට වගින් දෙවෙනියට උස ඉන්නේ ආශා. ඒ නිසා අපි එයාට 80ක් දාමු. ඊළඟට කියනවා දිලුම් ආශාට වඩා උසයිලු. දිලුම් කියන එක්කෙනා ආශාට වඩා උසයිලු. එහෙනම් අපි එයාට දාමු සෙන්ටිමීටර් 100ක්. ඊළඟට කියනවා නිසාම් විසල්ට වඩා උසය නමුත් රවීෂාට වඩා මිටි. විසල් කියන එක්කෙනාට වඩා නිසාම් උසයිලු. හැබැයි රවීෂාට වඩා කොටයිලු. ඒ නිසා අපි නිසාම්ට දාමු 60ක් රවීෂට දානවා 70. දැන් පුතේ උන ළමයි 5 දෙනාගේම උස හරි. දැන් අපි මේ කට්ටිය උස අඩු එක්කෙනා ඉඳලා පෙළ ගස්සමු.
විසල් 50යි, නිසාම් 60යි, රවීෂා 70යි, ආශා 80යි, දිලුම් 100යි. එහෙනම් පුතේ මැදට එන්නේ කවුද? රවීෂා. 18 මේ ප්‍රශ්නේ පුතේ ඒ ගැටලුවට අදාළ උත්තරවල පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා 18 හැම උත්තරයකටම අපි ලකුණු දෙනවා. 19 අවට පළාතක කුඹුරුයාය ගමේ ගෙවල් වල ගමනාගමනය සඳහා එක්කෝ යතුරු පැදියක් නැතිනම් පා පැදියක් තිබේ. මේ දෙකම ඇති එකම ගෙදරක්වත් නැත. අවට පළාතේ යතුරු පැදි ඇති ගෙවල් ඇත්තේ කුඹුරුයාය ගමේ පමණි. මේ තොරතුරු අනුව ස්ථීරම ලෙස කිව හැක්කේ කුමක්ද? ඒ කියන්නේ පුතේ මේ අවට පළාතක කුඹුරුයාය කියන ගමේ ගමනාගමනය සඳහා හැම ගෙදරකම එක්කෝ යතුරු පැදියක්, ඒ කියන්නේ මෝටර් බයිසිකලයක්, එහෙම නැත්නම් පා පැදියක්, ෆුට් බයිසිකලයක් තියෙනවා. මේ දෙකම ඇති එකම ගෙදරක්වත් නැලු. ඒ කියන්නේ මෝටර් බයිසිකලයක් සහ පා පැදියක් තියෙන දෙකම තියෙන එකම ගෙදරක්වත් නැලු. අවට පළාතේ යතුරු පැදිය ඇති ගෙවල් ඇත්තේ කුඹුරුයාය ගමේ පමණි. එතකොට මේ පැත්තේ යතුරු පැදි තියෙන ගෙවල් තියෙන්නේ කුඹුරුයාය කියන ගමේ විතරයි. දැන් ඔය තොරතුරු ඔස්සේ අපි උත්තර ටික බලමු. 1. අවට පළාතේ යතුරු පැදි ඇති ගෙවල් හා පා පැදි ඇති ගෙවල් වලට වඩා වැඩි. එහෙම දෙයක් මේ ප්‍රකාශය කිව්වේ නැහැ. 2. යතුරු පැදි හා පා පැදි දෙකම ඇති ගෙවල් කිසිවක් කුඹුරුයාය ගමේ නැත. ඒක හරි පුතේ. යතුරු පැදි හා පා පැදි දෙකම ඇති ගෙවල් මේ ගමේ නැහැ. ඒතකොට ඒක හරි. 3. අවට පළාතේ පොහොසත් ගෙවල් වල යතුරු පැදි හා පා පැදි දෙකම ඇත. එහෙම කතාවක් මේකේ කිව්වේ නැහැ. එතනම් මේ තියෙන විස්තරයට අනුව ගැලපෙන උත්තරය වෙන්නේ අංක 2. අංක 20 කුමාරි, නයනා, රුවනි, දේශානි හා චතුරි යහළුවෝ 5 දෙනා නිවාඩු කාලයේ තම ගුරුතුමියගේ නිවසට යාමට දවසක් කතා කරගත් ආකාරය පහත දැක්වේ. කුමාරි අඟහරුවාදා, සිකුරාදා හෝ සෙනසුරාදා දින පමණක් හැකි බව පවසන ලදී. නයනා බ්‍රහස්පතින්දා දින පමණක් සහභාගී විය නොහැකි බව පවසන ලදී. රුවනි සඳුදා, බදාදා හා සිකුරාදා දින පමණක් සහභාගී විය හැකි බව පවසන ලදී. දේශානි අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දින පමණක් සහභාගී විය නොහැකි බව පවසන ලදී. චතුරි අඟහරුවාදා සහ බදාදා නොහැකි බව පවසන ලදී. ඒ අනුව සියලු දෙනාටම සහභාගී විය හැක්කේ. දැන් පුතේ මේ ගැටලුව හදනකොට මිතුරියන්ගේ නම් පහ පහළට ලියලා එක් එක් මිතුරියගේ නමට ඉදිරියෙන් පැමිණිය හැකි දවස් ටික ලියාගත්තා නම් අපිට වඩාත් පහසුවෙන් මේ ගැටලුව හදන්න පුළුවන්. එහෙනම් මුලින්ම කුමාරි, නයනා, රුවනි, දේශානි, චතුරි කියලා ලිව්වා. දැන් අපි එක් එක්කෙනාගේ නමට ඉදිරියෙන් පැමිණිය හැකි දවස් ටික ලියාගමු. කුමාරි අඟහරුවාදා, සිකුරාදා හෝ සෙනසුරාදා දින පමණක් හැකි බව පවසන ලද. එහෙනම් කුමාරිට ඉදිරියෙන් අඟහරුවාදා, සිකුරාදා, සෙනසුරාදා කියන දවස් ටික ලිව්වා. නයනා බ්‍රහස්පතින්දා දින පමණක් සහභාගී විය නොහැකි බව. නයනට පුතේ බ්‍රහස්පතින්දා විතරක් එන්න බෑ කිව්වහම ඉතිරි සතියේ දවස් 6ම යාට එන්න පුළුවන්. ඒ කියන්නේ නයනට ඉදිරියේ සඳුදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා කියන දවස් ටික ලියා ගන්නවා. රුවනි සඳුදා, බදාදා හා සිකුරාදා දින පමණක් සහභාගී විය හැකි බව පවසන ලදී. ඒ කියන්නේ පුතේ රුවනිට එන්න පුළුවන් සඳුදා, බදාදා, සිකුරාදා ඊට පස්සේ කියන දවස්. ඒ ටික එන්න ලියාගත්තා. ඊළඟට දේශානි. දේශානිට කියනවා අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දින පමණක් සහභාගී විය නොහැකි. එතකොට පුතේ දේශානිට අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා කියන දවස් තුන එන්න බෑ කියන්නේ ඉතිරි දවස් 4 එන්න පුළුවන්. ඒ කියන්නේ දේශානිට සඳුදා, බදාදා, සිකුරාදා, ඉරිදා කියන දවස් 4 එන්න පුළුවන්. ඊට පස්සේ චතුරි අඟහරුවාදා සහ බදාදා නොහැකි බව. චතුරට පුතේ අඟහරුවාදා සහ බදාදා එන්න බෑ කියන්නේ සතියේ අනිත් දවස් 5ම එන්න පුළුවන්. ඒ කියන්නේ චතුරට සඳුදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා කියන දවස් 5 එන්න පුළුවන්. දැන් මේ විදිහට දවස් ලියාගත්තාම අපිට පේනවා හැම මිතුරියගේ නම ඉදිරියේම සිකුරාදා කියන දවස විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මේ යාළුවෝ 5 දෙනාට ගුරුතුමියගේ ගෙදර යන්න වෙන්නේ සිකුරාදා දින පමණි. එහෙනම් උත්තරේ අංක 2 සිකුරාදා දින පමණි. 21 අද මැයි 8 වන සෙනසුරාදාය. තුසිතාගේ උපන්දිනය අදට යෙදී ඇත. මිහිරිගේ උපන්දිනය අනිද්දාට යෙදී ඇත. මිහිරිගේ උපන්දිනයට පසුදිනට පසුදින කුරුළුගේ උපන්දිනය යෙදී තිබේ. එසේනම් කුරුළුගේ උපන්දිනය කවදාද?
දැන් මේ ගැටලුව හදනකොට දවස් ටික ඉදිරියට ලියා ගන්නවා. අද, හෙට, අනිද්දා, ඊන් අනිද්දා, ඊට පසු දවස. ඊට පස්සේ පුතේ අද මැයි 8 සෙනසුරාදා. ඒ නිසා 5යි 8 සෙනසුරාදා. හෙට මැයි 9 ඉරිදා. අනිද්දා මැයි 10 සඳුදා. ඊන් අනිද්දා මැයි 11 අඟහරුවාදා. ඊට පසු දින මැයි 12 බදාදා. දැන් අපිට ගැටලුව කියනවා අද මැයි 8 සෙනසුරාදා එය තුසිතාගේ උපන්දිනේ අදට ඉදී. ඒ කියන්නේ පුතේ තුසිතාගේ උපන්දිනේ තියෙන්නේ අද. ඒ කියන්නේ මැයි 8 සෙනසුරාදා. ඊට පස්සේ කියනවා මිහිරිගේ උපන්දිනේ තියෙන්නේ අනිද්දාය. එතන මිහිරිගේ උපන්දිනේ තියෙන්නේ පුතේ මැයි 10 සඳුදා. ඊට පස්සේ කියනවා මිහිරිගේ උපන්දිනේට පසු දිනට පසු දින තමයි කුරුළුගේ උපන්දින. ඒ කියන්නේ කුරුළුගේ උපන්දිනේ තියෙන මිහිරිගේ උපන්දිනේට පස්සේ දවසට පස්සේ දවස. එහෙනම් මිහිරිගේ උපන්දිනේ සඳුදා සඳුදාට පස්සේ දවස එන්නේ අඟහරුවාදා අඟහරුවාදාට පස්සේ දවස එන්නේ බදාදා. එහෙනම් කුරුළුගේ උපන්දිනේ තියෙන්නේ මැයි 12 බදාදා. එහෙනම් උත්තරේ අංක 3 මැයි 12 බදාදා. ඊළඟට 22 මෙහි දැක්වෙන රූපයේ කොටු දැල කොටසකට සංඛ්‍යා 3 බැගින් හසුවන පරිදි කොටස් 3කට වෙන් කරන ලදී. එසේ වෙන් කිරීමේදී එක් කොටසක සංඛ්‍යාවල එකතුව 23කි. එසේනම් අනෙක් කොටස් දෙකේ එකතුව විය නොහැක්කේ. දැන් පුතේ මේ කොටු ජාලය දිහා බලපුවහම මේකේ තියෙනවා ඉලක්කම් 9ක්. මේ ඉලක්කම් 9 ඉලක්කම් 3 3 එන විදිහට වෙන් කරනවලු. දැන් අපිට කියනවා එක කෑල්ලකට එක කොටසකට එනවලු ඉලක්කම් 3 එකතුව 23. එහෙනම් අනිත් කොටස් දෙකේ ඉලක්කම් වල එකතුව විය නොහැකි. ඒ කියන්නේ එකතුව වෙන්න බැරි එක තමයි අපෙන් අහන්නේ. එහෙනම් දැන් මුලින්ම බලනවා අපි කොහොමද මේ 23 කියන එකතුව හැදෙන්නේ කියලා. 23 කියන එකතුව හැදෙන්නේ පුතේ 6යි 9යි 8යි. 6යි 9යි 15යි 15යි 8යි 23යි. ඔන්න ඔහොම තමයි 23 කියන ඉලක්කම් 3 එකතුව හැදෙන්නේ. දැන් බලනවා ඒක අයින් කරපුවාම අනිත් ඉලක්කම් 3 එකතුව ලැබෙන්න පුළුවන් ක්‍රම හොයනවා. හරි. එහෙනම් අපි මුලින්ම බලනවා පුතේ මෙන්න මේ විදිහට. 5යි 4යි 7යි කියන ඉලක්කම් 3 අපිට වෙන් කරලා ගන්න පුළුවන්. 5යි 4යි 7යි කියන ඉලක්කම් 3 වෙන් කරලා ගත්තොත් 5යි 4යි 9යි 9යි 7යි 16යි. ඒ තුන අයින් කරගත්තාම පස්සේ ආයෙනවා ඉතුරු වෙනවා 1 2 3. 1 2 3 එකතු වෙච්චාම එනවා 6. ඒ කියන්නේ පුතේ 16යි 6යි කියන එක අපිට ගන්න පුළුවන්. 16යි 6යි කියන එක ගන්න පුළුවන්. ඊළඟට බලනවා තවත් වෙනත් ක්‍රමයක් මේ ඉලක්කම් එකතුව ගන්න පුළුවන් ක්‍රමයක්. වෙන ක්‍රමයක් අපිට තියෙනවා පුතේ. වෙන ක්‍රමයක් අපිට ගන්න පුළුවන් 3 2 5. 3 2 5 එකතු වෙච්චාම පුතේ 10ක් වෙනවා. 1 4 7 එකතු වෙච්චාම 12ක් වෙනවා. ඒ කියන්නේ පුතේ 1යි 4යි 7යි එකතු වෙච්චාම 12යි 4යි 5යි 5යි 7යි 12යි. ඊළඟට 3යි 2යි 5යි 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 10යි. ඒ කියන්නේ 12යි 10ත් ගන්න පුළුවන්. ඒ කියන්නේ 16යි 6ත් ගන්න පුළුවන්. 12යි 10ත් ගන්න පුළුවන්. වෙන කිසිදු ක්‍රමයක් එකතු කරපුවාම අපිට 15 සහ 7 ලබා ගන්න බෑ. එහෙනම් එකතු විය නොහැක්කේ වෙන්නේ පුතේ 15 සහ 7. ඒ කියන්නේ උත්තරේ අංක 2. අංක 23. තුෂාරී තම නිවසේ සිට ගෙවත්තාවට ගමන් කළ ආකාරය පහත දැක්වේ. ඒ ඇසුරින් පිළිතුරු සොයන්න. තුෂාරී තම ගමනේ වැඩිම වාර ගමනක් ගමන් කර ඇත්තේ කුමන දිශාවටද? මේ ගැටලුවේදී පුතේ තුෂාරී ගමන් කළ දිශාව අපි ලියලා ගැටලුවට පිළිතුරු සොයමු. දැන් බලන්න නිවසේ ඉඳලා මුලින්ම ඊතල 2ක් දකුණට, ඊතල 3ක් නැගෙනහිරට, ඊතල 2ක් දකුණට, ඊතල 4ක් නැගෙනහිරට, ඊතල 2ක් උතුරට, ඊතල 2ක් බස්නාහිරට, එක් ඊතලයක් උතුරට, ඊතල 3ක් බස්නාහිරට, එක් ඊතලයක් උතුරට, ඊතල 2ක් බස්නාහිරට. මේ විදිහට බලපුවම දකුණට දෙපාරක්, උතුරට 3 පාරක්, නැගෙනහිරට දෙපාරක්. එතකොට වැඩිම වතාවක් ගමන් කරලා තියෙන්නේ උතුරු දිශාවට. ඒ කියන්නේ උත්තරේ අංක 2. 24 මෙම රූපයේ සෑම අක්ෂරයක්ම එකිනෙකට යාවීමට තවත් රේඛා කොපමණ ප්‍රමාණයක් ඇඳිය යුතුද? ඒ කියන්නේ පුතේ මේ ගැටලුවේ හැම ඉංග්‍රීසි අකුරක්ම යාවෙන විදිහට සරල රේඛා අඳින්න ඕනේ. අපි බලමු මුලින්ම W අකුරෙන් පටන් ගමු. W අකුරේ ඉඳලා අනිත් සියලුම අකුරු වලට සරල රේඛා අඳිනකොට සරල රේඛා 5ක් එනවා. ඊළඟට V
V ඉඳලා අඳිනකොටත් සරල රේඛා 5ක් එනවා. U ඉඳලා ගත්තාම සරල රේඛා 4යි. T ඉඳලා සරල රේඛා 3යි. S ඉඳලා සරල රේඛා 2යි. R ඉඳලා සරල රේඛා 1යි. මේ සියලුම සරල රේඛා එකතු කරපුවාම සරල රේඛා 20ක් එනවා. ඒ කියන්නේ අංක 2. උත්තරේ අංක 2. 25 පහත දැක්වෙන සරඹ සංදර්ශනයක පැත්තක දිග මීටර 3ක් වන සමචතුරස්‍රාකාර හැඩයක් තුළ ළමුන් පෙළගස්වා ඇති ආකාරයකි. ඒ ආකාරයට පැත්තක දිග මීටර 7ක් වන සමචතුරස්‍රාකාර හැඩයක් තුළ ළමුන් කී දෙනෙක් පෙළගැස්විය හැකිද? දැන් ගැටලුවේ අපිට දීලා තියෙනවා මීටර 3ක සමචතුරස්‍රයක පැත්තක ළමයි 4 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මීටර 4ක සමචතුරස්‍රයක මීටර 1ක පරතරය ඇතුව ළමයි 4 දෙනෙක් ඉන්නවා. මේ විදිහටම මීටර 7ක සමචතුරස්‍රයක පෙළගස්සන්න පුළුවන් ළමයි ගාන අහන්නේ. එතකොට මීටර 7ක් දිග සමචතුරස්‍රයක මීටර 1ක පරතරය ඇතුව පැත්තක ළමයි 8ක් සිටවන්න පුළුවන්. එතකොට පැත්තක 8යි. ඒ වගේ 8 වරක් 8 64යි. ඒ කියන්නේ ළමයි 64ක් පෙළගස්සන්න පුළුවන්. අංක 26 මේසයක් වටා පුටු තබා සිසුවියන් 4 දෙනෙක් පහත ආකාරයට වාඩි වී සිටිති. හදිසියෙම පැමිණි ගුරුතුමිය මේ සිසුවියන් 4 දෙනා තම තමන්ට ප්‍රතිවිරුද්ධ පැත්තේ සිටින ළමයා සමග පැති මාරු කරගන්නා ලදී. එසේනම් ගීතා වගේ වම් පැසින් සිටින්නේ කවරෙක්ද? දැන් පුතේ මේසයක් තියෙනවා. මේ මේසය 4 පැත්තේ එන්න මේ විදිහට මීනා, සීතා, ගීතා, ලීනා වාඩි වෙලා ඉන්නවා. ගුරුතුමිය පැමිණිලා පන්තියට මේ ළමයි හිටපු තැන ඉඳලා එයාගේ ප්‍රතිවිරුද්ධ ඉන්න පැත්තේ ඉන්න ළමයාත් එක්ක මාරු කරනවා. දැන් අපි මේ ළමයි මාරු වෙන විදිහට මෙන්න මේ විදිහට වෙනස් වෙමු. බලන්න. ඒ කියන්නේ පුතේ සීතා ඉන්න තැනට මීනා එනවා. මීනා ඉන්න තැනට සීතා එනවා. ගීතා ඉන්න තැනට ලීනා එනවා. ලීනා ඉන්න තැනට ගීතා එනවා. දැන් මෙහෙම වාඩි වුණාම උන්න ගීතාගේ වම් පැත්තෙන් ඉන්න කවුද කියලා හරි. මෙන්න මෙතන ගීතා ඉන්නවා. දැන් එනම් ගීතාගේ වම් අත පැත්ත දකුණු අත පැත්ත තියෙන විදිහ අපි මේ විදිහට ලකුණු කරනවා. එතකොට පුතේ ගීතාගේ වම් පැත්තෙන් ඉන්නේ කවුද? මීනා. එහෙනම් උත්තරේ අංක 3. ගැටලු අංක 27. එක්තරා දුරක් යාමට පාපැදියක ගමන් කරන්නෙකු ගන්නා වේලාවෙන් 4න් එකක් ත්‍රිරෝද රථකරුවෙකුට ගත වේ. ඒ අනුව කිලෝමීටර් 30ක් යාමට ත්‍රිරෝද රථකරුවෙකුට මිනිත්තු 20ක් ගත වේ. පාපැදියක ගමන් කරන්නාට එම දුර යාමට ගතවන කාලය කොපමණද? ඒ කියන්නේ පුතේ එකම දුර ප්‍රමාණයක් පාපැදි කරුවෙකු සහ ත්‍රිරෝද රථකරුවෙකු කියන දෙන්නෙක් ගමන් කරනවා. දැන් අපිට කියන්නේ පාපැදියක ගමන් කරන්නෙකු ගන්නා වේලාවෙන් 4න් එකක් ත්‍රිරෝද රථකරුවෙකුට ගත වේ. ඒ කියන්නේ පුතේ අපි හිතමු මේ ගමන යන පාපැදි කරුට පැය 4ක් යනවා නම් ඒකෙන් 4න් එකක ප්‍රමාණයක් යන්නේ ත්‍රිරෝද රථකරුට. එහෙනම් ත්‍රිරෝද රථකරුට යන්නේ පැය 1යි. ඒතරෝකේම අනිත් පැත්ත ත්‍රිරෝද රථකරුවෙකුට ගමන් කරන පැය 1යි කියන්නේ පාපැදි කරුට පැය 4ක් කියන්නේ ත්‍රිරෝද රථකරුගේ ගමන් ගන්නා වේලාව වගේ 4 ගුණයක් වෙනවා පාපැදි කරුට යන වේලාව. දැන් අපිට දීලා තියෙනවා කිලෝමීටර් 30ක දුරක් යෑමට ත්‍රිරෝද රථකරුවෙකුට මිනිත්තු 20ක් ගත වෙනවා. අපෙන් අහන්නේ පාපැදි කරුට ගමනට ගත වෙන කාලය. එතකොට පුතේ පාපැදි කරුගේ කාලයෙන් 4 ගුණයක් වැය වෙනවා ත්‍රිරෝද රථකරුට. එහෙනම් අපි මිනිත්තු 20 4න් ගුණ කරපුවාම මිනිත්තු 80ක් වෙනවා. ඒතර මිනිත්තු 80ක් කියන්නේ පුතේ පැය 1යි මිනිත්තු 20ක කාලයක්. ඒ කියන්නේ උත්තරේ අංක 2. ඊළඟට අංක 28 එක සමාන පරතරවලින් යුතු සංඛ්‍යා රටාවක මුල් සංඛ්‍යාව 6 වන අතර 6 වන සංඛ්‍යාව 26 වේ. මෙම රටාවේ 4 වන සංඛ්‍යාව කුමක්ද? ඒ කියන්නේ පුතේ සංඛ්‍යා රටාවක් තියෙනවා. මේ සංඛ්‍යා රටාවේ සංඛ්‍යා 6ක් තියෙනවලු. මුල් සංඛ්‍යාව 6ලු, 6 වෙනි සංඛ්‍යාව 26ලු. අපෙන් අහන්නේ 4 වෙනියට තියෙන සංඛ්‍යාව මොකක්ද කියලා. එතකොට පුතේ මේ ගැටලුවේ අවසාන සංඛ්‍යාවෙන් මුල් සංඛ්‍යාව අපි අඩු කරනවා. 26න් 6ක් ගියහම 20යි. දැන් සංඛ්‍යා රටාවේ සංඛ්‍යා 6ක් තියෙනවා. සංඛ්‍යා රටාවේ සංඛ්‍යා 6ක් තියෙනවා කියන්නේ පරතර 5ක් වෙනවා. ඒ නිසා පුතේ අපි 20 බෙදනවා 5න්. 20 5න් බෙදපුවාම 4යි.
එතකොට මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය වෙන්නේ 4. ඒ කියන්නේ වැඩි වෙන්නේ 4 4. දැන් අපි එකතු කරගෙන යමු බලමු. 6ට 4ක් 10යි. 10ට 4ක් 14යි. 14ට 4ක් 18යි. 18ට 4ක් 22යි. 22ට 4ක් 26යි. මෙන්න මේ විදිහට තමයි මේ සංඛ්‍යා රටාව එන්නේ. ඒතර අපෙන් අහන්නේ 4 වෙනි සංඛ්‍යාව කීයද කියලා. එතකොට පුතේ 4 වෙනි සංඛ්‍යාව වෙන්නේ 18. ඒ කියන්නේ උත්තරේ අංක 1. අපි යන් ගැටලු අංක 29. ටැංකියක ඇති ජලය ලීටර 30කින් භාවිතය සඳහා ඉතිරිව තිබූ ජල ප්‍රමාණය භාවිතා කරන ලද ජල ප්‍රමාණය මෙන් දෙගුණයකි. භාවිත කළ ජල ප්‍රමාණය හා භාවිතයට ඉතිරිව ඇති ජල ප්‍රමාණය සමාන වීමට තවදුරටත් පාවිච්චි කළ යුතු ජල ප්‍රමාණය කොපමණද? දැන් ගැටලුව හොඳින් තේරුම් ගමු පුතේ. අපිට කියනවා වතුර ටැංකියක් තියනවලු. මේ වතුර ටැංකියේ ලීටර 30ක වතුර ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ ලීටර 30න් භාවිතය සඳහා ඉතිරිව තිබූ ජල ප්‍රමාණය භාවිතා කළ ජල ප්‍රමාණයෙන් දෙගුණෙකි. එතකොට දැන් මේ ටැංකියේ ලීටර 30ක් තිබිලා තියෙනවා. දැන් මේකේ කොටස් දෙකකට බෙදනවා. භාවිත කළ සහ භාවිත නොකළ ප්‍රමාණය. දැන් අපිට කියන්නේ භාවිතා නොකළ ප්‍රමාණය භාවිතයට ඉතිරි ප්‍රමාණය භාවිතා කරන ලද ජල ප්‍රමාණයෙන් දෙගුණෙක්. ඒ නිසා පුතේ අපි මේ විදිහට මුලින්ම ලියාගෙන භාවිතා කළ භාවිත නොකළ. එතකොට දැන් ගැටලුවේ කියනවා භාවිත නොකළ ප්‍රමාණය භාවිත කළ ප්‍රමාණයෙන් දෙගුණයක්. නම් පොඩි මෙතන පුංචි සරල අනුපාතයක් වෙන පුතේ 1ට 2. ඒ නිසා දැන් අපි 1යි 2යි එකතු වෙච්චාම 3යි 30 3ෙන් බෙදපුවාම 10යි. එතකොට 10 ඒවා එකක් භාවිතා කළ 10 ඒවා එකක් 10යි භාවිතා නොකළ 10 ඒවා දෙකක් 20යි. ඒ කියන්නේ පුතේ ටැංකියේ තිබ්බ වතුර වලින් ලීටර 10ක් භාවිතා කරලා ලීටර 20ක් භාවිතා කරලා නැහැ. දැන් අපෙන් අහන්නේ මේ දෙකම සමාන වෙන්න නම් තව කොපමණ ජල ප්‍රමාණයක් භාවිතා කළ යුතුද? එතකොට අපි භාවිතා නොකළ 20න් භාවිතා කළ ප්‍රමාණය 20න් 10ක් අඩු කරපුවාම 10යි. 10 දෙකෙන් බෙදපුවාම 5යි. එතකොට පුතේ දැන් භාවිතා කළ ප්‍රමාණය 10යි භාවිතා නොකළ ප්‍රමාණය 20යිනේ. එතකොට තවත් 10 5ක් පාවිච්චි කරපුවාම එතකොට 10යි 5යි 15 වෙනවා. 20න් 5ක් ගියාම 15 වෙනවා. එතකොට දෙපැත්තම සමාන වෙනවා. භාවිතා කළ සහ භාවිතා නොකළ ප්‍රමාණය සමාන වෙනවා. එතකොට මේකෙදි උත්තරේ වෙන්නේ ලීටර 5යි. ඒ කියන්නේ උත්තරේ අංක 3. ගැටලු අංක 30 කඩදාසිය මතින් පැන්සල ඉවතට නොගෙන එකම මාර්ගයේ එක්වරකට වඩා නොවනසේ මෙම රූපය ඇඳීමට අවශ්‍ය වේ. රූපය ඇඳීම ආරම්භ කළ යුත්තේ කුමන ස්ථානයෙන්ද? ඒ කියන්නේ පුතේ මේ රූපය ඇඳ ගන්නත් ඕනේ. කඩදාසියෙන් පැන්සල ඉවතට ගන්නත් බෑ. එකම මාර්ගයේ එක් වතාවකට වඩා යන්නත් බෑ. හරි. අපි උත්තර බලමු. පළවෙනි උත්තරේ P. P ඉඳලා පුතේ මේක ඇන්දොත් එකම මාර්ගයේ දෙවතාවක් යන්න වෙනවා. ඒ නිසා P ගන්න බෑ. Q ඉඳලා පටන් ගත්තොත් පුතේ අපිට මේක වටේටම පහසුවෙන් ඇඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ උත්තරේ අංක 2. අංක 31 සමචතුරස්‍රයක හැඩය ඇති කඩදාසියක් පළමු රූපයේ දැක්වේ. එහි හරිමැද වෘත්තාකාර සිදුරක් ඇත. රූපයේ දැක්වෙන පරිදි කඩඉරි දිගේ දෙවරක් නවනු ලැබේ. ඉන්පසු තුන්වන රූපයේ දැක්වෙන පරිදි දෙපැත්තට නවන ලද දාරයේ ඉහළින් කුඩා කොටසක් කපා ඉවත් කරනු ලැබේ. කඩදාසිය සම්පූර්ණයෙන්ම දිගහැරිය විට දැකිය හැකි සිදුරු ගණන වන්නේ. ඒ කියන්නේ දුවේ පුතේ මුල් රූපයේ දැක්වෙන ආකාරයට සමචතුරස්‍රාකාර කඩදාසියක මැද වෘත්තයක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි රූපයේ පරිදි මේක දෙවරක් නවනවලු. ඊට පස්සේ තුන්වෙනි රූපයේ දැක්වෙන පරිදි නවන ලද දාරයෙන් ඉහළින් කුඩා කොටසක් කපලා ඉවත් කරනවලු. ඉවත් කරපුවලා මේ කඩදාසිය දිගහැරපුවාම දකින්න පුළුවන් සමචතුරස්‍ර ගාන කීයද කියලා යහන්න. එතකොට පුතේ ඒ සමචතුරස්‍රය දිගහැරපුවාම මෙන්න මේ විදිහට සිදුරු 3ක් අපිට දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ උත්තරේ අංක 1. ඊළඟට යන් අපි 32 ප්‍රශ්නයට. බලමු 32. 2024 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා ඉරිදා දවසක් බව නිමාලී ප්‍රකාශ කළාය.
ඇය සමග සිටි කමනී නිෂාදී සහ සුමේදා කරන ලද ප්‍රකාශ 3ක් පහත දැක්වේ. ඒ අනුව නිමාලිගේ ප්‍රකාශය හා ගැළපෙන නිවැරදි ප්‍රකාශයන් ප්‍රකාශ කර ඇත්තේ කවුරුන්ද? ඒ කියන්නේ පුතේ දැන් නිමාලි හරි ප්‍රකාශයක් කරලා තියෙනවා. එයා කියලා තියෙන්නේ 2024 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා ඉරිදා දවසක් කියලා තියෙනවා. හරි. ඒත් එක්කම තව යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා. කමනි, නිෂාදී, සුමේදා කියලා යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා. එයාලා 3 දෙනා මෙන්න මේ වගේ ප්‍රකාශ කරලා තියෙනවා. මොනවද? කමනි කියලා තියෙනවා 2023 වර්ෂයේ මැද දවස සෙනසුරාදාවකි. නිෂාදී 2025 වර්ෂයේ මැද දවස අඟහරුවාදා දවසකි. සුමේදා 2024 වර්ෂයේ දෙසැම්බර් 31 ඉරිදාවකි. දැන් මේ ගැටලුව විසඳනකොට පුතේ අර නිමාලී කියපු ප්‍රකාශය උදව් කරගෙන අපි ඉදිරියට සහ පසුපසට වර්ෂවල දවස පිහිටන ආකාරය අපි ලියා ගන්න ඕනේ. ඒත් එක්කම අපි දැනගන්න ඕනේ අවුරුදු වර්ග දෙකක් තියෙනවා. සාමාන්‍ය අවුරුදු සහ අධික අවුරුදු. සාමාන්‍ය අවුරුද්දක නම් අවුරුද්දක පටන් ගන්න දවස සහ මැද දවස අවසාන දවස එකම දවස. අධික අවුරුද්දක නම් අවුරුද්ද පටන් ගන්න දවසට පසු දවසෙන් තමයි අවුරුද්ද අවසාන වෙන්නේ. ඔය කියන කරුණු උදව් කරගෙන අපි සුමේදා කියපු ප්‍රකාශය මුලින්ම ලියා ගන්නවා. සුමේදා කිව්වේ පුතේ 2024 1 ඉරිදා. එහෙනම් දැන් අපේ මතකයට ඔළුවට එන්න ඕනේ 2024 කියන්නේ අධික අවුරුද්දක්. එහෙනම් පුතේ අධික අවුරුද්දක පළවෙනිදා ඉරිදා නම් අවසාන වෙන්නේ ඉරිදාට පසු දවස වෙන්නේ සඳුදා. ඒ කියන්නේ පුතේ 2024 12:31 වෙන්නේ සඳුදා. එතකොට 2025 1 වෙන්නේ අඟහරුවාදා. එතකොට 2025 වෙන්නේ පුතේ සාමාන්‍ය අවුරුද්දා. එතකොට 2025 මැද දවසත් අඟහරුවාදා 2025 12:31 වෙනිදා අඟහරුවාදා. දැන් ඊට අපි 2024 කලින් අවුරුද්දට යනවා. 2024 1 ඉරිදා නම් පුතේ 2023 12:31 වෙන්නේ සෙනසුරාදා. ඒත් එක මම අපේ ඔළුවට එන්න ඕනේ 2023 කියන්නේ සාමාන්‍ය අවුරුද්දක්. එහෙනම් පුතේ 2023 මැද දවස වෙන්නේ සෙනසුරාදා. 2023 1 වෙන්නේ නැත්නම් ජනවාරි 1 වෙනිදා වෙන්නේ සෙනසුරාදා. දැන් ඔය ලියාගත්ත තොරතුරුත් එක්ක ආයෙමත් අපි බලමු කමනි, නිෂාදී, සුමේදා කියපු ප්‍රකාශ ගැන. කමනි කිව්වේ පුතේ 2023 වර්ෂයේ මැද දවස සෙනසුරාදා දවසකි. අපි ලියාගත්ත ප්‍රකාශවලක් තියෙනවා 2023 වර්ෂයේ මැද දවස සෙනසුරාදා දවසකි. එතකොට පුතේ කමනි කරපු ප්‍රකාශය හරි. දෙවෙනියට කරේ නිෂාදී. නිෂාදී කිව්ව පුතේ 2025 වර්ෂයේ මැද දවස අඟහරුවාදා දවසකි. ඒ ප්‍රකාශයත් හරි. සුමේදා කිව්වේ පුතේ 2025 වර්ෂයේ දෙසැම්බර් 31 ඉරිදාවකි. ඒක වැරදි පුතේ. 2024 දෙසැම්බර් 31 එන්නේ සඳුදා දවසකි. එහෙනම් කමනී සහ නිෂාදී කියපු ප්‍රකාශ හරි. සුමේදා කියපු ප්‍රකාශය වැරදි. එහෙනම් උත්තරේ වෙන්නේ අංක 2. ඊළඟට යන් අපි 33 වෙනි ප්‍රශ්නෙට. මගේ වයස අවුරුදු 16කි. එය මගේ නංගිගේ වයස මෙන් සිව් ගුණයකි. තව අවුරුදු 10කින් මගේ සහ නංගිගේ වයස්වල එකතුව කියවිය හැකිද? හරිද? දැන් පුතේ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා නංගි සහ මම. දැන් අපි මේ විදිහට ලියා කරනවා නංගි සහ මම. මගේ වයස 16යි. එහෙනම් මම කියන තැන යටින් 16 ලියනවා. මගේ නංගිගේ වයස මෙන් සිව් ගුණයකි. මගේ වයස නංගිගේ වයස මෙන් සිව් ගුණයක් කියපුවාම පුතේ 16 බෙදනවා සිව් ගුණයක් කියන්නේ 4ක්. 16 4ෙන් බෙදපුවාම නංගිගේ වයස 4යි. මගේ වයස 16යි. තව අවුරුදු 10ක් ගියාම පුතේ මටත් 10ක් එකතු කරන්න ඕන නංගිටත් 10ක් එකතු කරන්න ඕන. එතකොට මට 10ක් එකතු කරපුවාම 16ට 10ක් 26යි. නංගිට 10ක් එකතු වෙච්චාම 14යි. එහෙනම් තව අවුරුදු 10ක් ගියාම මට 26ක් වෙනවා නංගිට 14ක් වෙනවා. එතකොට පුතේ මේ දෙකම එකතු කරපුවාම 14 සහ 26 එකතු කරපුවාම 40ක් වෙනවා. එහෙනම් තව අවුරුදු 10කින් මගේ සහ නංගිගේ වයස් වල එකතු අවුරුදු 40යි. ඒ කියන්නේ උත්තරේ අංක 2.
ගැටලු අංක 34 පහත හිස් තැනට ආයුතු පිළිතුර වන්නේ. අපිට පුතේ වගුවක් දීලා තියෙනවා. මේ වගුවේ තීරු දෙකක් දීලා තියෙනවා. අපි බලමු වගුව. 1634 තියෙනවා. ඊට ඉදිරියෙන් 59. 4689 තියෙනවා. ඊට ඉදිරියෙන් 1314. 5387 තියෙනවා. ඊට ඉදිරියෙන් 1211. 3849 කියන සංඛ්‍යාවට ලැබෙන්න ඕන සංඛ්‍යාව මොකක්ද කියලායි අපෙන් අහන්නේ. දැන් බලන්න පුතේ 1634 කියන සංඛ්‍යාවේ මුල් ඉලක්කම සහ අවසාන ඉලක්කම එකතු වෙච්චාම 1 සහ 4. ඒ කියන්නේ 1යි 4යි එකතු වෙච්චාම 5යි. ඊළඟට මැද ඉලක්කම් දෙක 6 සහ 3. 6යි 3යි එකතු වෙච්චාම 9යි. ඒතකොට 1යි 4යි එකතු වෙච්චාම 5 හැදෙනවා. 6යි 3යි එකතු වෙච්චාම 9 හැදෙනවා. ඔන්න ඔය විදිහට තමයි 59 එන්නේ. අපි යන් ඊළඟ එකට. 4689 මුල ඉලක්කම 4 අග ඉලක්කම 9. 4යි 9යි එකතු වෙච්චාම 13යි. මැද ඉලක්කම් දෙක එකතු වෙච්චාම 6යි 8යි එකතු වෙච්චාම 14යි. තුන්වෙනි එකට යන් 5387 මුල ඉලක්කම 5 අග ඉලක්කම 7. 5යි 8යි එකතු වෙච්චාම 12යි. ඊට පස්සේ 8යි 3යි එකතු වෙච්චාම 11යි. දැන් අපි මේ විදිහට යන් 7849 කියන සංඛ්‍යාව. 7849 මුල ඉලක්කම 7 අග ඉලක්කම 9. 7යි 9යි එකතු වෙච්චාම පුතේ 16යි. මැද ඉලක්කම් දෙක 8යි 4යි එකතු වෙච්චාම 12යි. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 16 සහ 12 ලැබෙන්නේ 1612. ඒ කියන්නේ පුතේ දෙවෙනි උත්තරය. අපි යන් ගැටලු අංක 35. පරිප්පු කිලෝග්‍රෑම් 8ක සහ සීනි කිලෝග්‍රෑම් 2ක මිල රුපියල් 420කි. පරිප්පු කිලෝග්‍රෑම් 2ක මිල සීනි කිලෝග්‍රෑම් 1ක මිලට සමානය. එසේනම් පරිප්පු කිලෝග්‍රෑම් 1ක් සහ සීනි කිලෝග්‍රෑම් 1 මිල කීයද? අපිට ගැටලුව කියනවා පුතේ පරිප්පු කිලෝ 8කුයි සීනි කිලෝ 2කුයි මිල වෙනවලු රුපියල් 420ක් කියලා කියනවා. ඊළඟට කියනවා පරිප්පු කිලෝ 2ක මිල සමාන වෙනවලු සීනි කිලෝ 1කට. පරිප්පු කිලෝ 2ක් ගන්න මුදලට සීනි කිලෝ 1ක් ගන්න පුළුවන්. අපෙන් අහනවා පරිප්පු කිලෝ 1ක සහ සීනි කිලෝ 1ක මිල කියලා. මුලින්ම අපි දන්න ප්‍රකාශය පුතේ ලියා ගන්නවා පරිප්පු කිලෝ 8ක් සහ සීනි කිලෝ 2ක් රුපියල් 420යි. ඊළඟට කියනවා පරිප්පු කිලෝ 2ක මිල සමානයි සීනි කිලෝ 1ක්. එහෙනම් පුතේ පරිප්පු කිලෝ 2ක මිල සීනි කිලෝ 1කට සමානයි නම් පරිප්පු කිලෝ 8ක ගන්න මිලට අපිට ගන්න පුළුවන් ඒ වගේ භාගයක් වෙන්නේ සීනි 4ක්. කියන්නේ පරිප්පු කිලෝ 8කට සීනි කිලෝ 4ක් ගන්න පුළුවන්. එහෙනම් පුතේ පරිප්පු කිලෝ 8ක් සහ සීනි කිලෝ 2ක මිල 428යි නම් දැන් අපි දන්නවා පරිප්පු කිලෝ 8කට සීනි 4ක් ගන්න පුළුවන්. එතන සීනි 4යි සීනි 2යි එකතු වෙච්චාම ඔක්කොම පුතේ සීනි කිලෝ 6ක මිල සමාන වෙනවා රුපියල් 420ක්. එතකොට සීනි කිලෝ 1ක මිල හොයන්න මොකද කරන්නේ? 420 බෙදනවා 6. 420 6ෙන් බෙදපුවම පුතේ 70ක් වෙනවා. ඒ කියන්නේ පුතේ සීනි කිලෝ 1ක මිල රුපියල් 70යි. දැන් අපි දන්නවා පරිප්පු කිලෝ 2ක මිල සීනි කිලෝ 1ක මිලට සමානයි. පරිප්පු කිලෝ 2ක මිල සීනි කිලෝ 1ක සමානයි. එහෙනම් පරිප්පු කිලෝ 1ක මිල හොයන්න වෙන්නේ සීනි කිලෝ 1ක මිල බෙදනවා 2කින්. එහෙනම් 70 බෙදනවා 2කින්. 70 2කින් බෙදපුවම පුතේ 35ක් එනවා. ඒ කියන්නේ සීනි කිලෝ 1ක් 70යි පරිප්පු කිලෝ 1ක් 35. එහෙනම් මේ දෙකේම එකතුව වෙනවා 70 සහ 35 එකතු වෙච්චාම 105. ඒ කියන්නේ උත්තරේ 105යි. අංක 36 සමාන්තර පන්ති 4ක් සහිත පාසලක 3, 4 හා 5 ශ්‍රේණිවල සිසුන් සිටියේ පිළිවෙලින් 165, 152 හා 157 ශ්‍රේණි. මෙම ශ්‍රේණි 3 අතරින් එක් ශ්‍රේණියක සමාන්තර පන්ති 4ෙම සිටියේ සමාන නමුන් ප්‍රමාණය බැගින්ය. එම පන්තිය වන්නේ. ඒ කියන්නේ පුතේ පාසලක සමාන්තර පන්ති 4ක් තියෙනවා. එතකොට මේකේ 3, 4, 5 ශ්‍රේණිවල පන්තිවල ළමයි පිළිවෙලට දීලා තියෙනවා. 165 කියන්නේ 3 ශ්‍රේණියේ 165යි, 4 ශ්‍රේණියේ 152යි, 5 ශ්‍රේණියේ 157යි. අපෙන් අහන්නේ මෙම ශ්‍රේණි 3 අතරින් එක් ශ්‍රේණියක සමාන්තර පන්ති 4ෙම සිටියකි සමාන ළමුන් ගණන ප්‍රමාණය බැගින්ය.
එම පන්ති. ඒ කියන්නේ එක පන්තියක පුතේ හැම පන්ති හතරෙම එක හා සමාන ළමයි ඉන්නවලු. එහෙනම් අපි මෙතනදී පුතේ පන්තිවල ඉන්න ළමයි හතරෙන් බෙදපුවාම හරියටම ඉසිරි නැසුව බෙදෙන්නේ කොයි පන්තියේද කියලා බැලුවා නම් අපිට උත්තරේ ගන්න පුළුවන්. දැන් 3 ශ්‍රේණියේ ඉන්න ළමයි 165ක් 165 පුතේ හතරෙන් බෙදපුවාම උත්තරේ 41ක් එනවා. ඉතිරි එක. ඒ කියන්නේ මේක සමානව බෙදෙන්නේ නැහැ. එහෙනම් ඒ පන්තිය වෙන්නේ නැහැ. අපි ඊළඟ එකට යමු. හතර ශ්‍රේණියේ ළමයි 152ක් ඉන්නවා පුතේ. 152 හතරෙන් බෙදපුවාම උත්තරේ 38යි. ඉතිරි බිඳුවයි. ඒ කියන්නේ හැම පන්තියකම ළමයි 38 ගානේ ඉන්නවා. ඒ කියන්නේ පුතේ උත්තරේ වෙන්නේ 100 ළමයි 152ක් ඉන්න ළමයි 152ක් ඉන්න හතර ශ්‍රේණිය තමයි සමාන ළමයි ප්‍රමාණයක් ඉන්නේ. ඒ කියන්නේ උත්තරේ අංක 2. අපි යම් පුතේ 37 වෙනි ප්‍රශ්නෙට. 37 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා අඹ ගෙඩියක සහ ඇපල් ගෙඩියක මිල රුපියල් 140කි. අඹ ගෙඩි දෙකක සහ ඇපල් ගෙඩියක මිල රුපියල් 190කි. අඹ ගෙඩි 3ක සහ ඇපල් ගෙඩියක මිල කීයද? අපිට කියනවා පුතේ ගැටලුවේ අඹ ගෙඩියක් සහ ඇපල් ගෙඩියක් 140යි. අපි ඒක ලියා ගන්නවා. අඹ 1යි ඇපල් 1යි රුපියල් 140යි. ඊළඟට කියනවා අඹ දෙකක සහ ඇපල් එකක මිල රුපියල් 190යි. එකත් අපි ලියා ගන්නවා. දැන් පුතේ පළවෙනි ප්‍රකාශය සහ දෙවෙනි ප්‍රකාශය බලපුවාම දෙවෙනි ප්‍රකාශයේ අඹ ගෙඩියක් වැඩි. කියන්නේ පළවෙනි එකේ අඹ 1යි ඇපල් 1යි දෙවෙනි එකේ අඹ 2යි ඇපල් 1යි. කියන්නේ දෙවෙනි ප්‍රකාශයේ අඹ ගෙඩියක් වැඩි. එහෙනම් අපිට එතනින් අපිට අඹ ගෙඩියක මිල හොයාගන්න පුළුවන්. අඹ ගෙඩියක මිල හොයන්න අපි කරන්න ඕනේ 190න් 140ක් අඩු කරනවා. 190න් 140ක් අඩු කරනවා කියන්නේ පුතේ උත්තරේ 50යි. ඒ කියන්නේ අඹ ගෙඩියක් 50යි. දැන් අඹ ගෙඩියක් 50යි නම් අපිට ඇපල් ගෙඩියක් හොයාගන්න පුළුවන්. අඹ ගෙඩිය සහ ඇපල් ගෙඩිය දෙකේම එකතුව 140යි. 140න් 50 ගියාම 90යි. දැන් ඒතර අපි අඹ ගෙඩියක් දන්නවා 50යි, ඇපල් ගෙඩියක් දන්නවා 90යි. දැන් අපේ ප්‍රශ්නේ අහන්නේ අඹ ගෙඩි 3ක සහ ඇපල් ගෙඩිය. අඹ ගෙඩියක් 50යි නම් පුතේ අඹ ගෙඩි 3 හොයන්න 53න් ගුණ කරපුවාම 150යි. ඇපල් ගෙඩියක් දන්නවා අපි 90යි, 150යි 90යි එකතු වෙච්චාම 240යි. ඒ කියන්නේ පුතේ අඹ ගෙඩි 3ක සහ ඇපල් ගෙඩියක මිල වෙන්නේ රුපියල් 240යි. ඒ කියන්නේ තුන්වෙනි උත්තරය. අපි යමු ගැටලු අංක 38. දිනක්ෂී හා සරසී ඉපදුනේ එකම අවුරුද්දේ වුවත් සරසී දින දෙකකින් වැඩි මහල්ය. නුවණී දිනක්ෂිට වඩා බාල නමුත් සයුනිට වඩා වැඩි මහල්ය. මේ අය අතරින් බාලම තැනැත්තිය කවුද? දැන් පුතේ මේ ප්‍රශ්නේ කියන විදිහට අපිට නම් ටික ලියලා ඊට අදාළ දිනයක් ලියාගත්තා නම් තමයි මේ ගැටලුව විසඳන්න ලේසිම. ඒ නිසා අපි මුලින්ම දිනක්ෂි, සරසි, නුවණි ඊට පස්සේ සයුනි එහෙම ලියා ගන්න නම් ටික ලියා ගන්න. හරි. දැන් ඊට පස්සේ අපි ඊට අදාළ දවසක් ලියාගමු. මුලින්ම කියනවා දිනක්ෂී සහ සරසී ඉපදුනේ එකම වර්ෂයේ වුවත් සරසී දින දෙකකින් වැඩිමලු. එතකොට දිනක්ෂී සහ සරසී එකම අවුරුද්දේ ඉපදුනත් අපිට කියනවා සරසී දින දෙකකින් වැඩිමහල්ය. සරසී දින දෙකකින් වැඩිමහල්. අපි හිතමු පුතේ එහෙනම් දිනක්ෂී දෙවෙනි මාසේ 12 ඉපදුනා නම් සරසී ඊට වඩා දින දෙකක් වැඩිමහල් කියන්නේ 2.10. එහෙනම් දිනක්ෂී පෙබරවාරි මාසේ 12 සරසී 2.10. අපි යන් ඊළඟ වාක්‍යයට නුවණී දිනක්ෂිට වඩා බාල නමුත් නුවණ කියන එක නා පුතේ දිනක්ෂිට වඩා බාල නමුත් සයුනිට වඩා වැඩි මහල්ය. එනම් පුතේ නුවණි දිනක්ෂිට වඩා බාලයි කියන්නේ දිනක්ෂි 2.12 ඉපදුනා නම් නුවණි ඉපදෙන්න ඕනේ 2.20. ඒ කියන්නේ පෙබරවාරි 20. හරි. ඊට පස්සේ කියනවා සයුනිට වඩා වැඩි මහල්. දිනක්ෂි නුවණි දිනක්ෂිට වඩා බාල වුණාට සයුනිට වඩා වැඩි මහල්. එහෙනම් පුතේ සයුනි වෙන්නේ සයුනිගේ උපන්දිනේ වෙන්න ඕනේ 2.20ට වඩා පසු දින. ඒ කියන්නේ 2.25. එහෙනම් ඔන්න දැන් අපි ඔක්කොගේම උපන්දිනේ ලියාගත්තා. දිනක්ෂි 2.12, සරසි 2.10, නෝනි 2.20, සයුනි 2.25. එහෙනම් මේ අය අතුරින් බාලම වෙන්නේ පුතේ උපන්දිනේ ඈතම තියෙන එක්කෙනා. ඈතම තියෙන්නේ කවුද? සයුනි 2.25 තියෙන සයුනි. එහෙනම් උපන්දිනෙන් මේ අය අතරින් බාලම වෙන්නේ පුතේ සයුනි. ඒ කියන්නේ උත්තරේ අංක 1. ගැටලු අංක 39
නුවන් උපත ලබන විට ඔහුගේ මවගේ වයස අවුරුදු 25ක් විය. ඔහුගේ පියා මවට වඩා අවුරුදු 3කින් වැඩි මහලයකි. ඒ අනුව නුවන්ට අවුරුදු 3ක් වන විට ඔහුගේ පියාගේ වයස කීයද? දැන් පුතේ මෙතන පුද්ගලයෝ තුන් දෙනෙක් ඉන්නවා. නුවන් ඉන්නවා, එයාගේ අම්මා ඉන්නවා, එයාගේ තාත්තා ඉන්නවා. ඒ නිසා පුතේ අපි නම් ටික ලියගෙන නුවන්, මව, පියා. දැන් ඊට අදාළ අපි ඉලක්කම් ටිකක් දාගෙන. නුවන් උපත ලබන විට මවගේ වයස අවුරුදු 25කි. එහෙනම් පුතේ නුවන් ඉපදෙනවා කියන්නේ එයාගේ අවුරුදු 0යි, අම්මාගේ වයස අවුරුදු 25යි. ඊට පස්සේ කියනවා ඔහුගේ පියා මවට වඩා අවුරුදු 3ක් වැඩි මාළු. එහෙනම් පුතේ අම්මට 25යි නම් තාත්තා ඊට වඩා අවුරුදු 3ක් වැඩි මාළු කියන්නේ 28යි. දැන් අපිට කියන්නේ ඒ අනුව නුවන්ට අවුරුදු 3ක්. එහෙනම් පුතේ නුවන්ට අවුරුදු 3ක් යනකොට අම්මටත් අවුරුදු 3ක් එකතු වෙන්න ඕනේ. තාත්තටත් අවුරුදු 3ක් එකතු වෙනවා. එහෙනම් නුවන්ට අවුරුදු 3යි නම් අම්මට 25ට 3ක් එකතු වෙච්චාම 28යි. තාත්තට 28ට 3ක් එකතු වෙච්චාම 31යි. එහෙනම් පුතේ තාත්තගේ වයස වෙන්නේ අවුරුදු 31යි. ඒ කියන්නේ දෙවෙනි උත්තරය. අවසාන ප්‍රශ්නේ 40 රුපියල් 100ක මුදල් නෝට්ටුවක් කාසි හා නෝට්ටු යන දෙකෙන්ම ලැබෙන පරිදි මාරු කිරීමේදී අවම නෝට්ටු හා කාසි සංඛ්‍යාවක් ලැබිය හැකි අවස්ථාව. ඒ කියන්නේ පුතේ රුපියල් 100 මුදල් නෝට්ටුවක් කාසි හා නෝට්ටු යන වර්ග දෙකම ලැබෙන පරිදි මාරු කිරීමේදී අවම නෝට්ටු සංඛ්‍යාවක් ලැබිය හැකි අවස්ථාව. ඒ කියන්නේ රුපියල් 100ක් මාරු කරනවා. මේ 100 මාරු කරනකොට නෝට්ටු තියෙන්නත් ඕනේ, කාසි තියෙන්නත් ඕනේ. කාසි දෙකම ලැබෙන පරිදි මාරු කිරීමේදී ලැබිය හැකි අවස්ථාව. හරි. අපි බලමු පුතේ පළවෙනි උත්තරේ. පළවෙනි උත්තරේ තියෙනවා නෝට්ටු 3ක් සහ කාසි 1ක්. එහෙනම් පුතේ රුපියල් 100 අපිට මාරු කරන්න පුළුවන් නෝට්ටු 3ක් ලැබෙන විදිහට මෙන්න මේ විදිහට 50යි 50 නෝට්ටුවයි 20 නෝට්ටුවයි 20 නෝට්ටුවයි 10යි 50යි 20යි 70යි 70යි 20යි 90යි 90යි 10යි කාසියයි 100යි. එතකොට අපිට රුපියල් 100ක් ලැබෙනවා. නෝට්ටුත් තියෙනවා කාසිත් තියෙනවා. දෙවෙනි උත්තරේ බලමු. දෙවෙනි උත්තරේ පුතේ නෝට්ටු 3කින් සහ කාසි 2කින් ගත්තොත් අර අවම කියන කොන්දේසිය ගන්න බෑ. ඒක මාරු කරන්න පුළුවන්. ඒතකොට අවම වෙන්නේ නැහැ. ඒක මාරු කරොත් වෙන්නේ 50යි 20යි 20යි 5 කාසි 2යි. එතකොට අවම වෙන්නේ කාසි වර්ග දෙකක් වෙනවා. තුන්වෙනි උත්තරේ නෝට්ටු 2කින් මාරු කරොත් පුතේ කාසි නෑ. ඒ නිසා ඒ උත්තරේ ගන්න බෑ. ඒ නිසා අපිට ගන්න වෙන්නේ අංක 1 නෝට්ටු 3යි කාසි 1යි.